අපි මුලින්ම බලමු සයටික් නර්ව් කියන්නේ මොකක්ද කියලා. අපේ කොඳුයට පෙළේ පහළ කොටසේ තියෙන කශේරුකා කීපයක් තමයි මම මේ විදිහට අඳින්නේ. මේ කශේරුකා අපි හඳුන්වනවා ලම්බා කශේරුකා කියලා. ලම්බා කශේරුකා අතරම පහක් තියෙනවා. L1 ඉඳන් L5 දක්වා මේ විදිහට. මේ කශේරුකා වලින් දෙපැත්තට ස්නායු ආරම්භ වෙනවා. සයටික් නර්ව් එක කියලා කියන්නේ මෙන්න මේ ස්නායු පහෙන් ආරම්භ වන නර්ව් එකක්. එතකොට සයටික් නර්ව් එක ගැන දැනගත්තාම අපිට පොඩි අදහසක් ගන්න පුළුවන් සයටිකා කියන තත්ත්වය මොකක්ද කියලා. සයටිකා කියලා කියන්නේ මෙන්න මේ සයටික් නර්ව් එකේ මෙන්න මේ බල්බ් එක වගේ කොටස අපි හඳුන්වනවා අදාළ නර්ව් එකේ නර්ව් රූට් එක කියලා. ওই සයටික් නර්ව් එකේ නර්ව් රූට් එක කම්ප්‍රෙෂන් එකකට ලක් වෙන්න පුළුවන් මෙන්න මේ කියන හේතු දෙක මගින් ප්‍රධානවම ස්පයිනල් කෝඩ් එකට ආශ්‍රිතව. මොකද සයටික් නර්ව් එක ස්පයිනල් කෝඩ් එකෙන් ස්පයිනල් කෝඩ් එක නොවන තැනකින් කම්ප්‍රෙෂන් එකකට ලක් වෙන්නත් පුළුවන්. එතකොට ස්පයිනල් කෝඩ් එක ආශ්‍රිතව කම්ප්‍රෙෂන් එකට ලක් වෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙක තමයි අපි දන්නවා මේ වර්ටිබ්‍රාස් දෙකක් අතර තියෙනවා කුෂන් එකක් විදිහට ඉන්ටර්වර්ටිබල් ඩිස්ක් එක. ওই ඉන්ටර්වර්ටිබල් ඩිස්ක් එක පිටිපස්සට නෙරා එන්න පුළුවන්. පිටිපස්සට නෙරා ඇවිල්ලා මෙන්න මෙයාව කම්ප්‍රෙස් කරන්න පුළුවන්. ඒක එක විදිහක් මම අර කිව්ව විදිහට මේ සයටික් නර්ව් එකේ නර්ව් රූට් එක කම්ප්‍රෙස් වෙන්න පුළුවන්. අනිත් විදිහ තමයි අපි වයසට යද්දී මෙන්න මේ වර්ටිබ්‍රා අතර තියෙන පොඩ වර්ටිබ්‍රා අතර තියෙන මේ ગેප් එක අපි කියන ඉන්ටර්වර්ටිබල් ඩිස්ක් එක කියලා. මෙන්න මේ විදිහට උඩ සහ යට ජොයින්ට් අතර මේ ඩිස්ක් එක තියෙන්නේ. මේවා ඩීජනරේට් වෙන්න පුළුවන්. ඩීජනරේට් වුණාට පස්සේ මෙන්න මේ බෝන්ස් වලින් පොඩි අස්ථි කොටස් නෙරා එන්න පුළුවන්. අපි ඒවට කියන්නේ බෝන් ස්පර්ස් කියලා. අන්න ස්පර් එකක් ඒ වගේ බෝන් ස්පර් එකක් වුණත් ඇවිල්ලා මෙන්න මේ නර්ව් රූට් එකේ ගැටෙන්න පුළුවන්. කරලා කම්ප්‍රෙස් කරන්න පුළුවන්. ඔන්න ඔය ක්‍රම දෙක තමයි ප්‍රධානවම ස්පයිනල් කෝඩ් එක ආශ්‍රිතව සයටික් නර්ව් එකේ නර්ව් රූට් එක කම්ප්‍රෙස් කරන්න පුළුවන්. නැත්නම් සයටිකා තත්ත්වය ඇති කරන්න පුළුවන් හේතු දෙක. එතකොට අපි දැනගන්න ඕනේ අනිත් දේ තමයි මෙන්න මේ සයටික් නර්ව් වලින් තමයි මේවයින් තමයි මේ අපේ කකුල් වලට ස්නායු සැපයීම දෙන්නේ. ඒ කියන්නේ කකුල් වල දැනීම සහ ක්‍රියාකාරීත්වය පාලනය කරන නර්ව්ස් කීපයක් තියෙනවා. ඒ වලින් එකත් ප්‍රධානම එක තමයි සයටික් නර්ව් කියලා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ ප්‍රශ්නේ නිසා මම අර කිව්ව හේතු දෙකෙන් මේ නර්ව් රූට් එක කම්ප්‍රෙස් වුණ නිසා මේ කකුල් වල මේ පොඩි පේන් එකක් නැත්නම් අර දවිල්ල ගතියක්, හිරිවැටෙන ගතියක්, හිරිවැටීමක් වගේ දෙයක් සමහර විට පොඩි පණ නැතිවීමක් ගතියක් වුණත් එන්න පුළුවන්. ඒතර මේක ගොඩක් වෙලාවට මේ කම්ප්‍රෙෂන් එක වෙන්නේ එක පැත්තක ගොඩක් වෙලාවට. ඒක නිසා එක කකුලක මම අර කිව්වේ සංවේදනයන් ටික එන්න පුළුවන්. එතකොට මේ එක කකුලක් දිගේ ඒ සංවේදනය නිකන් කරන්ට් එකක් විදිහට පහළට ගමන් කිරීම අපි කියනවා රේඩියේටින් පේන් එක කියලා. අන්න ඒක තමයි ඔය සයටික් රේඩියේටින් පේන් කියලා හඳුන්වන්නේ. එතකොට මේ නර්ව් රූට් එකක් කම්ප්‍රෙෂන් එක නිසා ඒ සිම්ප්ටම්ස් ඇතිවීම තමයි අපි හඳුන්වන්නේ සයටිකා කියලා. හරි. එතකොට මෙන්න මේ දැන් ඔය නර්ව් රූට් එකේ කම්ප්‍රෙෂන් එක ඒ කම්ප්‍රෙෂන් එකේ සිවිරිටි එක ඒකේ මේ උණ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ කම්ප්‍රෙෂන් එක ඉතාමත් පොඩ්ඩක් යන්තම් මේ නර්ව් රූට් එක ඔන්න ගෑවිලා වගේ නම් තියෙන්නේ. එතකොට ඒක non surgical treatments වලින් කියන්නේ සර්ජරි එකක් නොවන treatments වලින් ෆිසියෝതെරපි වලින් වගේ
රිකවර් කරගන්න පුළුවන්. හැබැයි මේක ඉතාමත් මේ සයින්ස් ඇන්ඩ් සිම්ප්ටම්ස් ඉතාමත් දරුණු නම් එහෙම කියන්නේ මෙන්න මේ තත්වයට අවිල්ලන සාමාන්‍ය මුළු කකුලක් පණ නැති කකුලක එක පැත්තක් මේ කියන්නේ සම්පූර්ණ එක කකුලක් පණ නැති වෙන ගතියට නැත්නම් ඒ කියන්නේ මුත්‍රා පහ කිරීම නැත්නම් මල පහ පිට කිරීම පවා අර මේ නොදැනුවත්වම වෙන තත්වයට වගේ අදාළ සයින්ස් ඇන්ඩ් සිම්ප්ටම්ස් වර්ස් වෙලා නම් එහෙම ඔන්න එතකොට සර්ජරි එකට යන්න වෙනවා. හැබැයි අති බහුතරයක් වෙලාවට අපිට මේක ගොඩාක් සිවියර් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සර්ජරි එකක් අවශ්‍ය වෙන්නේ නැහැ අති බහුතරයක් වෙලාවට. non surgical treatments වලින් නැත්නම් conservative treatments වලින් මේක අපිට අඩු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක සති කිහිපයක් නැත්නම් මාස කිහිපයක් දක්වා ඒ ට්‍රීට්මන්ට්ස් කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ මගින් සායිටික තත්ත්වය කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හරි අපි මේක කියන්නේ නෑ සම්පූර්ණයෙන් කියෝ වෙනවා කියලා. කන්ට්‍රෝල් කර ගැනීමක් තමයි තියෙන්නේ non surgical treatments වලින්. එතකොට අතිශය කලාතුරකින් අවස්ථාවක තමයි සර්ජරි එකක් අවශ්‍ය වෙන්නේ.